දැන් අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ අද අපි ජීවත් වෙන ලෝකයක් තියෙනවනේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රැකී ආරක්ෂා කරන ස්ථාන ගම් නගර රටවල් තියෙන කාර් බස් වාහන තියෙන ඔය ලොකු විශාල ලෝකයක් තියෙනවා. අපි හිතාගෙන ඉන්නේ මෙන්න මේ ලෝකෙට තමයි අපි උප්පත්ති වශයෙන් ආවේ කියලා. මේ ලෝකෙට අපි උප්පත්ති වශයෙන් ආවා. මේ ලෝකය අසුරු කරගෙන ජීවත් වෙනවා. ඊට පස්සේ අපි මරණ දවසේදී කර්මානුරූපව මැරිලා අපි කොහාට හරි යනවා මේ ලෝකේ තියනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ඊට වඩා වෙනස්. හැම ආගමකම හැම දර්ශනයකම උගන්වන්නේ ඔන්න ඔය අපි උපදින්න කලින් තිබුණු ලෝකෙට අපි උපත් වශයෙන් ආවහම ඒ ලෝකේ කාටවත් කරදරයක් නොකොට හොඳ මිනිස්සෙක් හැටියට ජීවත් වීම වටිනවා සුදුසුයි කියන තැනකින් හැම ආගමක්ම උගන්වනවා. ඊට පස්සේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊට වඩා වෙනස් දර්ශනයක්. අපි එන්නේ ඉස්සෙල්ලා මෙහෙම ලෝකයක් තිබුණේ නැහැ. ඊගාවට අපි කර්මානුරූපව මේ පරිලෝක යනකොට මෙහෙම ලෝකයක් තියනව නෙමෙයි. චස්ස ලෝකෝ සමුප්පන්නෝ. මේ ආයතන හය උපන්න කල්ලි ලෝකේ උපන්නේ.